ඉතින් අද අපි යනවා අපිට අඩුපාඩු තියෙන බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකට. ඉතින් අපි දැන් මේ රෑ වෙලා තමයි යන්නේ. මාත් එක්ක මගේ ඉතුරු යාළුවෝ ටිකක් යනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ කෙනෙක් පේනවද? එයා ෆෝන් එකේ තමයි යන්නේ. අන්න ළමයි ඉතින් අපි කළුවරේ කොහොම හරි අන්තිමට අපිට එන්න ඕන සුපර් මාකට් එකට ආවා. ඔයාලා මේ දකින්නේ අපි බඩු ගත්ත සුපර් මාකට් එක. ඉතින් ළමයි එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙනකොටම මෙන්න මේ වගේ ලස්සන මල් බක්කිය තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ අපි මොනවද අද ගන්න කියලා. ඉතින් ළමයි කැම්පස් යනවා කියලා කියන්නේ ඇකඩමික්ම විතරක් නෙවෙයි. ගෙදර ඉන්න කාලේ හැමතේම අම්මා කරලා දුන්නට මෙහෙම තනියෙන් ජීවත් වෙද්දී හැමතේම අපිට තනියම කරගන්න වෙනවා. මේත් ඒ වගේ එක අවස්ථාවක්. ඉතින් අපි මේ ආවේ අපේ බෝඩිමට ඕනි අපිට යන්න ඕන බඩු ටික ගන්න. ඉතින් බලාගෙන ඉන්න අද දවසේ අපි මොනවද ගන්න කියලා. හංසික Chotai. Video වලට කන්න එපා මං කැකයි. ආලේ නම් චුටි ඒවා එපා නේද? සුදු දෙන්නේ ලොකු ඒවා. ඔය කියන්නේ සමහර ඒවා උලම් බැදිලා වගේ එහෙම අපි දිහාට නම් ගන්න පොඩි ඒවා. එහෙනම් ගන්න. ඇත්තිනේ අය? සුදු දෙන්නේ මේ ඇතිනේ. ඇත්තිනේ. මේ ටික දැන් මේක දිලා මේ කරගන්න. ඒව පස්සේ නේ ඔයා කරන්නේ දෙහි ගෙඩියක්. දෙහි ඕන දෙහි එපා නේද? මේ දෙච්ච මාර කුයිලා දාන්න මෙච්ච මාර කරන්නේ ඔක්කොරේ. මේක පහවලා පොඩි හයි. පොඩි කෙනෙක් වෙන්න කරලා. අංගෙන් දෙවියන් මාළේට දාන්න. අරලිය නෑ නේද? රත්න අරලිය නෑ බං. නිපුණ නාඩුත් හොඳයි. සේව් මිනිෝවා හොඳයි. නාඩු සාල් හොඳයි. යම මේ නිපුණේක එහෙනම් නිපුණේක ගන්න. 269 හලෝ හොඳ දවසක් තියාගන්න පුළුවන් වෙයි නේ. ඔව්ලක් සීලේ නේ. ඒක මොනවද? මේක සිපන්න එකක් ගන්නද එහෙනම්? ඒක ගන්නද? මන්ද හංසකයිනේ. ඒක සමඳයි නේ. ඇයි පාරමී හදු කරගත්තේ? අපි කාමරේ හරි කණ්ඩායි යන්නේ. හායි අපි කොහෙද ආවේ හංසක? එයා හරියම ලැජ්ජයි. ආවා සුපර් මාකට්. yes අපි බඩු ගන්න තිබ්බා ගොඩාක්. ඒක එක්සයිටිං අපි ආවා. ඔය පස්සේ පෙන්නන අපි ගත්තේ ඔයාලට. අනේ ඉතින් අපිට ඕන බඩු ටික අරගෙන දැන් මේ අපි ඉන්නේ අපි බඩු ටික බිල් කරගන්න. ඉතින් බිල් කරගත්තට පස්සේ ඔයාලා මේ දකින්නේ අපි එළියට යන විදිය. ඉතින් තව අපිට ඕන බඩු ටික අරගෙන ඉවර නෑ. බලාගෙන ඉන්න ඉස්සරහටත් තව ගොඩක් දේවල් ගන්න තියෙනවා. බලාගෙන ඉන්නකෝ ඉතින් ඔයාලම. අන්න
ඔන්න ඉතින් අපි කන බොන බඩු ටික නම් කලින් ගත්තා. දැන් අපි මේ යන්නේ අපිට ඕනි කරලා තියෙන ප්ලාස්ටික් බඩු ටිකක් ගන්න. ඉතින් අපේ යාළුවෙක් එළියේ ඉන්නම් කිව්වා. ඉතින් අපි යාට බඩු ටික බලාගන්න කියලා තමයි ඇතුළට යන්න හදන්නේ. ඉතින් අපි දෙන්නා තමයි ඇතුළට ගියේ. බලාගෙන ඉන්න අපි මොනවද අත ගන්න කියලා. ඕක බෑ අර යටට තියෙන ඒවා ගන්න. ඔව්. ඒ වගේ. ඒ වගේ එකක් තමයි. මේ පොඩි බෝතල් තියෙනවලු මිරිස් දාන්න එහෙම අපිට ගන්න. බලන්න උඩ මේක. ඒකත් ඇති හැදලා. ගොඩාක් නෑනේ නේද? ඒකෙන් දෙකක් විතර ගමු එළවලු එහෙම දාන්න. දෙකක් ඇති වෙන මිරිස් කොඩු ලුණු දාන්නත් එකක් තියෙනවා. කොඩු තව එකක් තිබ්බනේ ඒකට ගම් මිරිස් දාන්න. ඔව් ඒක තිබ්බනේ. ඔව්. එතකොට ආයෙ වෙන මොකක්ද ගන්නද නෑනේ නේ. කටින් බෝඩ් තියෙනවද බලන්න. අපිට තිබ්බා. අර කඩේ හැබැයි තිබ්බා. අන්න ළමයි අපි දැන් අපිට ඕන බඩු ටික ඔක්කොම අරගෙන ඉවරයි. දැන් අපි මේ යන්නේ අපේ බෝඩිම සොයාගෙන. ඉතින් බලාගෙන ඉන්න අපි මොනවද ඉස්සරහට කරන්න රෙඩි වෙන්නේ කියලා. හලෝ ළමයි. ඉතින් අපි නිවාඩුවට ගෙදරකින් ඇවිල්ලා දැන් අපේ රූම් එක අස් කරගන්නවා. ඉතින් අපි 3 දෙනෙක් තමයි අපේ රූම් එකේ ඉන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දැන් කොහමද අපේ රූම් එක තියෙන්නේ කියලා. ඉතින් පස්සේ බලන්න අපි රූම් එක අස් කරාට පස්සේ අපේ රූම් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම පස්සෙල්ද පෙන්නන්නම්. ඉතින් බලන්න ළමයි මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ රූම් එක තිස්සෙන්නේ ඉස්සෙල්ලාම. අපි දැන් මොකුත් අස් කරලා නැහැ. ඉතින් ගොඩක් අස්සලා අස් කරන්න තියෙනවා. ගොඩක් හැඩි වෙලා තියෙනවා. ඉතින් කොළ හැරුණොත් අපිට මල්ලෙන් මේ ඉන්නේ මගේ රූම්මේට්ස්ලා දෙන්න. පාරමී. හයි. she's පාරමී. හන්සිකා. අන්න එයා තමයි හන්සිකා. එයා හරි ලැජ්ජයි. ඉතින් ඔන්නව තමයි රූම් එක තියෙන්නේ. මම ඔයාලට පස්සේ දෙන්නම්. මේ තියෙන රූම් එක අස් කරාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. හායි ළමයි. ඉතින් අපි දැන් තමයි අස් කරලා ඉවර වුණේ අපේ රූම් එක. මම ඔයාලට පෙන්නන්නම් දැන් වෙලාව කීයද කියලා. අපි තව රාට කාලවත් නැහැ. ඔයාලට පේනවද 11:45 වෙලාව. අපි ඉතින් දැන් තමයි වැඩ ටික ඉවර කරේ. ඉතින් තව රාට කාලත් නැහැ. දැන් කන්නත් ඕන. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මම ප්ලෑන් කරගෙන ඉන්නවා හෙට දවසත් යුනිවර්සිටි එකේ කොහොමද කියවෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම ඔයාලට රූම් එක පෙන්නන්නම්. ඔයාලට මතක ඇති කලින් කොහොමද රූම් එක තිබුණේ කියලා. දැන් බලන්නකෝ දැන් කොහොමද රූම් එක තියෙන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ රූම් එකට එන දොර. එතකොට මේ ඉන්න කට්ටිය දුවනලා එතකොට අන්න එතන තමයි අපේ රයිස් කුකර් එක අපිට උයද්දී උන අනිත් බඩු ටික තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි 3 දෙනාගේ ඇඳවල් 3. ඉතින් අර දෙන්න අතන ඉන්නවා. එතකොට මෙතන තමයි අපි ස්ටඩි කරන්නේ. මොහොම තමයි ඉතින් අපේ රූම් එක තියෙන්නේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. bye bye.